ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මගේ සහෝදර සහෝදරිය. අද දවසේ ජීවිතයට අරුතක් ගෙන මම ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඇයි ඔබ ඔබේ ළඟම ඉන්න ප්‍රේමවන්තයාට, අම්මට, තාත්තට, එහෙමත් නැත්නම් නංගිට, මල්ලිට ආදරය කරන්නේ? ඇයි ඔබ එයාට ආදරය කරන්නේ? ඇයි ඔබ ඉගෙන ගන්න ඕන? ඇයි ඔබ රැකියාවක් කරන්න ඕන? මේ හැම දෙයකටම ඔබට හේතුවක් තියෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ යන ජීවිත ගමනටත් ඒ එලෙස වනු පිණිස, එවන් ජීවිත ගමනකට ඇතුළත් වනු පිණිස හැමෝටම හේතුවක් තියෙනවා. ශුද්ධ පවුල්තුමා රෝමවාසීන්ට ලියන යවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 17 වන පදයේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. මනුෂ්‍යයන් දමිත කරනු ලැබීමේ මාර්ගය මුල සිට අග දක්වාම ඇදහිල්ලෙන් වන බව දැන් සුභාසන නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවිලිවල සඳහන් පරිදි ඇදහිල්ලෙන් දමිතු බවට අය ජීවනය කරගන්නේ. අන්න ඒ නිසයි අපි ස්වාමීන් වහන්සේත් එක්ක ඇදහිල්ලෙන් දමිතු කරනවා. ජීවනය අත්වන පිණිස අපේ ජීවිත ගමනට ජේසු එක්ක ගමනක් යන්නට, ජේසු තුල ගමනක් යන්නට ක්‍රියාත්මක වෙන්න ඕන. මේ බයිබල් කොටසට කලින් තියෙන කොටසේ නම් ශුද්ධ පවුල්තුමා රෝමවාසීන්ට ලියූ යවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 16 වන පදයේ උන්වහන්සේ කියනවා, එතුමා කියනවා, මම සුභාරංචිය පිළිබඳ ලැජ්ජ වෙන්නේ නැති බව. මන්දයක් ඒක ජුදයාට, ග්‍රීකයාට, කාට වුණත් ඒකෙන් ගැලවීම තිබෙන බව, ඒකේ ප්‍රීතිය තිබෙන බව, ඒකේ ආශිර්වාදය තිබෙන බව මම දන්නවා. ඒ නිසා මම බය නැතුව එක්කෙනෙක් කාට උන්වහන්සේගේ වචනය අරගෙන අන්න ඒ ලෝකයට ඒ වචනය අරගෙන යන්නේ ඇයි? මෙන්න මේ කාරණාව නිසා. එනම් ශුද්ධ ලියවිලි වල සඳහන් පරිදි ඇදහිල්ලෙන් දමිතු පමට පැමිණි අය ජීවනය කරගන්න නිසා. මොකක්ද මේ ජීවනය? ඒ කියන්නේ අපි මේ ලෝකේ මැරෙන්නේ නැති මිනිස්සු වෙනවා පුදුමට කාරණාව. නෑ, එහෙම දෙයක් නෙමෙයි. අපි මේ යනවාමයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ දේ ලැබුවා. හැබැයි අපි නොලබපු, උන්වහන්සේ ලබපු දෙයක් තියෙනවා. එනම් සදාකාලික ජීවනය උන්වහන්සේ උරුම කරගත්තා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා ජීවමාන කෙනෙක් බවට පත් වුණා. තවත් උන්වහන්සේට මරණයක් නැහැ. තවත් උන්වහන්සේට මරණයටවත් කිසිම බලයකටවත් යටත් කරගන්න බෑ. තාම ඔබ මම එවන් තත්වයකට යටත් වෙලා ඉන්නවා. විවිධාකාරයේ ක්‍රියාවන්, විවිධ ආකාරයේ අනිමින පොඩිවින බන්ධන යම්වලට බයි, එහෙමත් නැත්තම් ජීවිතයේ දෙවියන් වහන්සේ තුළ ජය ගන්න බැරුව විවිධ වූ ඇදහිලි ක්‍රම පස්සේ ගිහින් ඔබ ඔබේ ජීවිතේ රැකගන්න උත්සාහ කරන කෙනෙක්. එහෙමනම් මම කියනවා, ඔබ මුදල් දීලා, මුදල් වැය කරලා, මහා ධනස්කන්ධයක් දීලා ඒ දේවල් වලින් తాවකාලික සුවයක්, తాවකාලික දෙයක් ලබනවට වඩා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට දෙන්න යන නොමිලේ ඒ දමිතුකමට පැමිණියට ලැබෙන සදාකාලික ජීවනය අත් කරගන්න ජේසු එක්ක ගමන් කරන්න. ජේසු තුල ගමනක් යන්න. ජේසුගේ ගැලවීමට ඔබ කීකරුවෙන් උන්වහන්සේ ඔබට දුන්නු වගකීම මේ පොළොව තුල ඉෂ්ට කරන්න. ඔබ ස්වාමීන් වහන්සේගෙන් ලබන්නටම උත්සාහවන්ත වෙන්නට, උන්වහන්සේ තුල ඔබ කිරීමට ඇති දේ කරන්නට. එනම් අග දක්වාම ඇදහිල්ලෙන් ගැලවීම තිබෙන බව විශ්වාස කරගෙන ඇදහිල්ලෙන් ජීවත් වන ජීවිතයක් වගේම ඒ කරන කොටගෙන ස්වාමින් වහන්සේ තුල ඇදහිල්ලෙන් දමිතුකමට පැමිණ ඒ සදාකාලික වූ ආශිර්වාදයේ ජීවනය අත් කරගන්නට ජේසු එක්ක ගමනක් යන්න ඔබත් සූදානම් වෙන්න. ඔබ කැමති නම් යදින්න ස්වාමීන් වහන්සේට බාර දෙන්න ඔබේ ජීවිතේ. ඔබේ ඇබ්බැහිකම කුමක්වත්, ඔබේ වේදනාව කුමක්වත්, ඔබේ පාපය කුමක්වත් ජේසු ඔබට ගැලවීම දෙන්නට, නිදහස දෙන්නට විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබට